අරුණලු සමගින් උදාවන සෑමාලු දවසක්ම මැවුම්කාර දෙවිඳුන් වෙතින් අප ලබන තිලිනයක්. ඒ සෑම දවසකටම ජීවමාන දේව වචනෙන් අපට පණිවිඩයක් තිබෙනවා. ඒ පණිවිඩය පසක් කර දීමට දිනපතා දේව වචනය වෙත අපේ හදවත පිබර කරමු. ජීවිතාලෝකය ගෙන එන බයිබලෙන් පිටුවක්. අද දවසේ ඔබට කතා කරන්නේ ගරු විලියම් විජේකෝන් දේවගැතිතුමා. ඔබ සැමට ආශිර්වාදමත් සුබ දවසක්. අද දවසේ අපගේ අවධානය යොමු කරන්නට යන්නේ ගීතාවලිය 19 වන ගීතිකාවේ 11 වන පදයේ සිට 14 වන පදය දක්වා. ගීතිකාකරු වන දාවිත්තුමා මේ ගීතිකාවේ අපි දකිනවා ඊ타මත්ම විශේෂිත වූ කාරණාවන් බොහෝමයක් අප ඉදිරියේ තබනවා. අපි බැලුවා ගීතාවලිය 19 වන ගීතිකාවේ පළමු වන පදයේ සිට 6 වන පදය දක්වා දාවිත්තුමා මැවිල්ල තුල තිබෙන්නා වූ දෙවියන් වහන්සේගේ එළිදරව්ව අපිට පෙන්වුම් කරනවා. දෙවියන් වහන්සේගේ මහිමය මේ මැවිල්ල ප්‍රකාශ කරන බව. ඒ පද 6 තුල අපිට දකින්න පුළුවන් අපගේ ඇස් වසාගත්තත් දෙවියන් වහන්සේගේ මැවිල්ල අපි දකිනවා අපට ඇසෙන දෙයින් උන්වහන්සේගේ මහිමය අපිට එළිදරව් කරලා තිබෙනවා. ගුවන්තලය ගැන, දවාල ගැන, රාත්‍රිය ගැන, ඒ වගේම පොළොවේහි හිරු ගමන් කරන එක ගැන ඊටමත් අලංකාර ලෙස දැනෙන්න අපේ ජීවිතයට දෙවියන් වහන්සේගේ මහිමය දාවිත්තුමා එළිදරව් කරනවා. 7 වෙනි පදයේ සිට 10 වන පදයට අපි දකිනවා උන්වහන්සේගේ ව්‍යවස්ථාව, ස්වාමීන් වහන්සේගේ වචනය උන්වහන්සේව එළිදරව් කරන්නේ කෙසේද කියා කිව්වා. උන්වහන්සේගේ සම්පූර්ණ ව්‍යවස්ථාව, ඒ වගේම උන්වහන්සේගේ සත්‍ය වූ සාක්ෂිය, උන්වහන්සේගේ සාධාරණ පනත්, උන්වහන්සේගේ පවිත්‍ර ආඥාවන් උන්වහන්සේ අපට දීලා තිබෙනවා දේව බය ඇති පිරිසිදු ජීවිතයක් ගත කරන්නට, සැබෑ වූ ධර්මිෂ්ඨකමේ මාවතේ අපට ගමන් කරන්නට. ඒ පනත් ව්‍යවස්ථාවන් තුලින් අපේ ජීවිතය හැඩගස්වා ගන්නට ගීතිකාකරු කියනවා අපි ඒකට ආශාවන්නට අවශ්‍යයි. දැන් අප බලන්නට යනවා අද දවසේ 11 වන පදයේ සිට 14 වන පදයට ප්‍රකාශ කරනවා තවද එයින් ඔබගේ මෙහෙකරුවාට අවවාද ලැබෙනවා. ඒවා පැවැත්වීමෙන් මහත් විපාක තිබෙනවා. සුවකීය වැරදි දැනගත හැකි කාටද නොදන්නා වරදවලින් මා නිදොස් කළ මැනව. එඩිතරව පව් කිරීමෙන් ඔබගේ මෙහෙකරුවා වැළැක්වුව මැනව. ඒවා මා කෙරෙහි අධිපතිකම් නොකෙරේවා. එවිට මම නිර්දෝෂ වන්නෙමි. මහත් අපරාධයෙන් නිදොස් වන්නෙමි. මාගේ පර්වතයද මිදුම්කාරද වූ ස්වාමිනී, මාගේ මුඛෙහි වචන හා සිතෙහි භාවනාද ඔබ ඉදිරියේ පිළිගැනීමට සුදුසු වේවා. මේ ගීතිකාව දාවිත්තුමා අවසන් කරන්නට පෙර එකාකාරයකින් අපි දකිනවා ඔහු පාපොච්චාරණයක් කරනවා. ස්වාමින් වහන්සේගේ වචනය අපිව ගෙනෙන්නට අවශ්‍ය යන්නේ ස්ථානයට. අපි ස්වාමින් වහන්සේගේ වචනයට සවන් දෙන විට අපි ස්වාමින් වහන්සේගේ වචනය තුලින් අපි අපිව දකින්නට අවශ්‍යයි. දාවිත්තුමා තමාව දැක්කා ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනාවල් වලට ඔහු සවන් දෙන විට. ස්වාමින් වහන්සේගේ වචනය අපිට අවවාද කරන්නා වූ වචනය. දැන් අවවාදය කියන එක අපි දන්නවා බොහෝ විට අපේ දෙමව්පියන්, අපේ වැඩිහිටියන්, අපේ ගුරුවර ගුරුවරියන් අපිට නායකත්වය දරන්නා වූ අය අපිට විවිධ අවස්ථාවලදී අවවාද දීලා තිබෙනවා. කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ කුඩා කාලේ ඉඳලා ඔබ අවවාද අසන්ට කැමති පුද්ගලයෙක්ද? එහෙම නැත්නම් අවවාද ප්‍රතික්ෂේප කරන්නට කැමති පුද්ගලයෙක්ද? බොහෝ විට අපේ ස්වභාවය අපි සියල්ල දන්නවා. අපි සියල්ල හරියට කරනවා. ඒ නිසා අපිට තව අය කියලා දෙන්නට අවශ්‍ය නැහැ. අපිට කවුරු හරි යමක් කියලා දෙනවා නම් ඒ අය අපේ ජීවිතේ අඩුපාඩු දකින නිසා, අපි කරන දේ වැරදි කියලා දකින නිසා අපිට කියලා දෙන්නේ.
නමුත් දේ වචනේ දෙසට අපි අවධානය යොමු කරන විට එහෙම නෙමෙයි. අපිට අවශ්‍ය වෙනවා හරි දේ කරන විටත් අවවාද ලැබීම. දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ ගමන් මඟ උන්වහන්සේ අපිට අවවාද කරනවා. ඒ ගමන් මගේ ගමන් කරන පිණිස අපි වැරදි කරන නිසාම පමණක් නෙමෙයි, අපි හරි මගේ යන පිණිස අපිට අවවාද අවශ්‍යයි. නමුත් දාවිත්තුමා යටහත්ව බැගෑපත්ව ඊට එහා ගමන් කරනවා. දාවිත්තුමාගේ මේ වචන සමහර විට අපි අපේ ජීවිතේ නිදහසට කාරණයක් ලෙස පාවිච්චි කරන්නා වූ වචන වෙන්න පුළුවන්. අපිත් කියලා ඇති අනේ මං කොහොමද දන්නේ මගේ වැරදි? මං දන්නේ නැතුව සමහර දේවල් කරලා තියෙනවා. දාවිත්තුමත් ඒ වචනේම කියනවා. සුවකීය වැරදි දැනගත හැකි කාටද? අපේ වැරදි අපි කොහොමද දැනගන්නේ? නොදන්නා වරද වලින් මා නිදොස් කළ මැනව. අපි සාමාන්‍යයෙන් කියනවා කවුරුත් නොදැන වැරදි කරන්නේ නැහැ, දැන තමයි වැරදි කරන්නේ. හැබැයි ජීවිතයේ සමහර අවස්ථාවල් තියෙනවා ඇත්ත වශයෙන්ම අපි හොඳයි කියලා හිතලා වැරදි කරන දේවල්. අපි හිතනවා ඒක යහපත කියලා. නමුත් අපි අයහපත කරන අවස්ථාවන්. දාවිත්තුමා ජීවිතයේ ඒ ස්ථානයටත් ඉඩ දීලා තිබෙනවා. මන්ද තමන්ගේ ජීවිතේ ලැබුවා වූ අත්දැකීම් තුලින් දාවිත්තුමා මේ කාරණය කතා කරනවා වෙන්න පුළුවන්. අපි දකිනවා දෙවියන් වහන්සේගේ හදවතට එකඟව සිටියා වූ මිනිසෙක් හැටියට. අපි දකින දාවිද්ගේ ජීවිතයේ ඊටමත් අන්ත පාපයන් වලට වැටිච්ච ස්ථාන තියෙනවා. දාවිද් සම්පූර්ණ පිරිසිදු මිනිසෙක් හැටියට ගමන් කළේ නෑ. ගීතාවලිය 23 වෙනි ගීතිකාව ඊටමත් අලංකාරයි. නමුත් ඔහුගේ ජීවිතයේ ගීතාවලිය 23 වෙනි ගීතිකාවම උනේ නැහැ. ඔහු දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළා වූ අවස්ථා බොහෝමයක් බයිබලයේ පෙන්වලා තියෙනවා. දාවිත්ව රජකමට ආලේප කිරීමට සාමුවෙල් අනාගත වක්තෘව දෙවියන් වහන්සේ යවන අවස්ථාවේ දෙවියන් වහන්සේ දාවිද් ගැන දෙන්නා වූ සාක්ෂිය කුමක්ද? මගේ සිතට එකඟ වූ මිනිසෙක්. දෙවියන් වහන්සේගේ සිතට එකඟ වූ දාවිද් දෙවියන් වහන්සේ අකමැති වූ බොහෝ දේවල් ඔහුගේ ජීවිතේ කරපු අවස්ථා තිබුණා. විශේෂම අවස්ථාවක් බැත්ෂෙබා සමග පාපයට වැටීම. ඒක එතනින් නතර වුණේ නැහැ. ඒක ඔහු නොදැන කරපු වරදක් කියලා අපි කිව්වොත්. ඔහුගේ මානසික කැමැත්ත එහෙම නැත්නම් පාපිෂ්ඨ ස්වභාවය ඉස්මතු වීම තුළ ඔහුට තිබුණා වූ බලය ඔහු පාවිච්චි කළා පාපයට වැටෙන පිණිස. අද අපේ සමාජයේ තිබෙනා වූ විශාල ප්‍රශ්නයක් තමයි බලය අයුතු ලෙස පාවිච්චි කිරීම. බලය අයුතු ලෙස පාවිච්චි කිරීම තුළින් අපි සමාජ විරෝධී අන් අයගේ ජීවිතවලට හානියක් වෙන බලපෑමක් කරන දේවල් කරනවා. නමුත් ඒකේ ප්‍රතිඵල අපි විඳින්නට යන විට අපි ගැනම කියනවා අනේ මම මේ කරපු දේ ගැන කල්පනා කරලා තිබුණා නම්, මම මේක ගැන හිතලා තිබුණා නම් මම මේක මේ විදිහට කරන්නේ නෑ නේදයි කියලා. දාවිත්තුමා එහෙමවත් හිතුවේ නැහැ. ඔහු රජෙක් හැටියට තමන්ගේ ආධිපත්‍යය පාවිච්චි කරලා පාපයට වැටිලා පාපය ඒත්තු ගත්තාම ඔහු මොනවද කරන්නේ? ඔහු ඒ පාපය වහන්නට මාර්ගයක් හොයනවා. ඒක නොදැන කරපු පාපයක් නෙවෙයි. ඔහු සැලසුම් කළා වූ පාපයක්. ඔහු සැලසුම් කළා උරියා කියන තමන්ගේම හමුදාවේ සෙබළව ගෙනල්ලා සටනේ ඊටමත් අධික ස්ථානයකට ඔහු යොමු කරලා මරලා දාන්න. ඇත්තටම උරියාගේ මරණය පිළිබඳව යුද්ධය නෙමෙයි වග කියන්නේ. දාවිත් වග කියන්නේ. මොකද උරියා මැරුණේ යුද්ධය නිසා නෙමෙයි. උරියා මැරුණේ දාවිත්ගේ පාපය සංගවා ගන්නට දාවිත් අභිප්‍රායයෙන් යුක්තව හිතලම කරපු සැලැස්මක් නිසා. ඔහු හිතුවා ඒ පාපය වැහුවාම කවුරුත් දන්නේ නැති වෙයි කියලා. නමුත් මොනවද වුනේ? දෙවියන් වහන්සේ පාපය එලිදරව් කළා. පාපය එලිදරව් කළාම දාවිද්ගේ ස්වභාවය තමයි අපි අගය කරන්න අවශ්‍ය. ඔහු ස්වාමීන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා තමන්ගේ පාපය පිළිබඳව පසුතැවිලි වෙන කෙනෙක් බවට පත් වුණා. ගීතිකාවේ මේ පසුබිම අපිට දකින්න පුළුවන්. ඔහු කියන විට සුවකීය වැරදි දැනගත හැකි කාටද? නොදන්නා වරදවලින් මා නිදොස් කළ මැනව.
ඒ වගේම ඔහු කියනවා එඩිතරව පව් කිරීමෙන් ඔබගේ මෙහෙකරුවා වැළැක්වුව මැනව. ඒවා මා කෙරෙහි අධිපතිකම් නොකෙරේවා එවිට මම නිර්දෝෂ වන්නෙමි. ස්වාමිනී මම සමහර විට පව් කරන්නේ එඩිතරව දැනගෙන ඒ දැනගෙන පව් කිරීමෙන් මාව වළක්වන්න. මත්නිසාද මම ඒවා කිරීම තුළ මහත් අපරාධයක් මගේ ජීවිතේ මං කරනවා. අවසාන වශයෙන් ඔහු කියනවා මාගේ පර්වතයේද මිදුම්කාරයාද වූ ස්වාමිනී මාගේ මුඛයේ වචනය හා සිතෙහි භාවනාව ඔබ ඉදිරියේ පිළිගැනීමට සුදුසු වේවා. අපගේ හදවතේ භාවනාව ස්වාමින් වහන්සේ වෙතට ගෙනෙමු. උන්වහන්සේගේ නිදොස් මාවතේ අපව ගෙන යන පිණිස. ඔබට සුබ දවසක්.